අයබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට. ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අතරම මේ අද කතා කරන්න යන්නේ thumbnail එකේ තියෙන විදිහටම ලංකාවේ මිනිස්සුන්ට කොහොමද ඉන්දියානු බාල බෙහෙත් දීලා ලංකාවේ මිනිස්සු මරාගන්න මේ ආණ්ඩුව කියලා. ඒක කොහොමද සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව ඒ තත්ත්වයට රටපත් කරේ කියලා අපි අපිට තේරෙන විදිහට බොහොම සරලව කෙටියෙන් කියන්න උත්සාහ කරනවා. ඊට කලින් අතරම කියන්න තියෙනවා ලංකාව ගැන මහ ව්‍යාජ මතයක්. බොරු කාලකන්ණි මතයක් හදලා තියෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ම. ඒ කියන්නේ අතරම ලෝකේ අපේ කලාපේ අපේ රටට ආසන්න රටවල් දිහාවල ඊට අමතරව දැන් ওই දකුණු ඇමරිකානු කලාපේ අප්‍රිකානු කලාපේ ඊට අමතරව දකුණු ආසියානු කලාපේ වගේ අපි වගේ සංවර්ධනය වීම පවතින රටවල් ගත්තම දැන් ඔය මේ දකුණු ඇමරිකාවේ ඔය බොලිවියාව ආජන්ටිනාව ඉක්වදෝරය පෙරු ඔය වගේ රටවල් ගත්තාම ඊළඟට අපේ ආසන්න කලාපේ පාකිස්තානය ඉන්දියාව බංගලිදේශ නේපාලය ඕගේ රටවල් ගත්තාම අප්‍රිකානු කලාපේ රටවල් ගත්තාම ලංකාව කියන්නේ ඒ තරම්ම නොදියුණු රටක් නෙවෙයි. ඒවට සාපේක්ෂව. ඇත්තම ලංකාව කියන්නේ මැදි ආදායම්ලාභී රටක්. හරිද? ඔය කියන තරම් මේ ජනතා විමුක්ති පෙරමුණ මේ 76 අවුරුද්දක සාපේ ගගා. හරිද? අපේ රටේ මිනිස්සු මහා නරක විදියට රැවට්ටුවා. ඒ කියන්නේ අපේ රට මහා කාලකන්ණි අසමත් දේශයක් කියලා මිනිස්සුන්ගේ ඔළුවට විස පෙරුවා. මේ අපේ දේශපාලකයෝ රට විනාශ කරලා තිනවා. අපේ රට මේ අන්තිම අඩියේ තියෙන කාලකන්ණි තුප්පහේ රටක් කියලා. අන්න ඒ මතය තමයි අපේ මිනිස්සුන්ගේ ඔළුවට ගියේ. ඒ පසුගාමී ඍණ මතය තමයි ලංකාවේ මිනිස්සු අදහව්වේ. ඉතින් ඒ නිසා තමයි අපේ මිනිස්සු හැමදාම අසතුටෙන් ජීවත් වෙන්නේ. අරන් බලන්න දැන් ඔය ඩකා නගරේ අරන් බලන්නකො බංගලිදේශේ. හරිද? අර අපි දැකලා තියෙනවා බස් වලට ගගහා බස් කුඩු කර තමයි ඒ කට්ටිය පාරේ බස් දුවන්නේ. ඉන්දියාවේ නගර ගත්තත් එහෙමයි. බලන්න අපි කොළඹ නගරේ මම දැක්කම ළඟදී ඉන්දියානුවෙක් ලංකාවට ඇවිල්ලා ලංකාව දැකලා ඉන්දියාවට ගිහිල්ලා නැවත වතාවක් කියලා තිබුණු කතන්දරය. කියන්නේ ලංකාව කියන්නේ මොනතරම් වටින මොනතරම් දියුණු මොනතරම් හොඳ මිනිස්සු ඉන්න රටක්ද කියන එක ඒ මනුස්සය බොහොම පැහැදිලිව හිතන සහ විශාල වශයෙන් විදේශිකයෝ ලංකාව පිළිගන්නේ එහෙම මේ කාලකන්ණි නොදියුණු තුප්පහි රටක් විදියට නෙමෙයි. සමහර අයට හිතා ගන්නවත් බෑ ලංකාව මේ තරම් දියුණු මේ තරම් ක්‍රමවත් මේ තරම් පිරිසුදු රටක්ද කියන එක. බොහෝ අය හිතන්නේ මේ දකුණු ආසියානු කලාපේ තියෙන අනිත් රටවල් වලට සාපේක්ෂව බංගලිදේශ, නේපාලය, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය වගේ රටවල්ත් එක්ක සංසන්දනය කළා තමයි ලංකාව දිහා බලන. නමුත් ඇත්තට මේ අත්දැකීම් විඳගත්තට පස්සේ අපේ රට මොනතරම් ලස්සන ක්‍රමවත් පිරිසිදු රටක්ද කියන එක ඕන කෙනෙකුට පේනවා. ලෝකයේ අනිත් රටවල් දිහා බලද්දී ලංකාව එහෙම පසුගාමී කාලකන්ණි රටක් නෙවෙයි. ඒක මේ ජනතා විමුක්ති පෙරමුණේ කාලකන්ණි 70 හදපු තුප්පහි මතයක්. ලංකාව ඒ තරම් පල්ලෙහාට දාලා අපේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ මානසිකත්වය පාව වෙනස් කරලා අපේ රට ගැන ජරා අදහසක් අපේ රටේ මිනිස්සු ගැන අපේ රටේ මිනිස්සුන්ට අපේ තමන්ගේ රට ගැන හැඟීමක්වත් නැති තරමට පත් කරලා තමයි අද මේ ජනතා විමුක්ති පෙරමුණ අවසානයේ ආණ්ඩු බලය අරන් තියෙන්නේ. මේ 76 වසරක සාපයක් ගැන කතා කරද්දී 76 වසරක සාපයක් අපේ රටේ නැහැ. මේ බොරු ව්‍යාජ මතයක් හදපු එකක්. ඒ ජනතා විමුක්ති පෙරමුණ තුප්පහි විදියට බලය ගන්න මිනිස්සුන්ගේ ඔලු කාපු මතයක්. අපේ රට මෙහෙම වෙනස් තැනක ඔය අනිත් කලාපේ අනිත් සහ ඒ අපේ ආසන්න ආර්ථිකයන් තියෙන රටවල් එක්ක බලපුවාම අපේ ලංකාව මෙහෙම එක යම්කිසි තැනක ස්ථාවර තැනක තියෙන එක හේතුවක් තමයි රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය. අපේ රටේ අධ්‍යාපනය සහ අපේ රටේ සෞඛ්‍යයේ තියෙන අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන ගුණාත්මක භාවය නිසා තමයි ලංකාව යම්කිසි තැනකට ඉහළට ඔසවලා තියෙන්නේ. සහ ඊට අමතරව අපේ රටේ තියෙන බුද්ධ ආගම අපේ රටේ තියෙන මිනිස්සුන්ගේ තියෙන සભ્યත්වය මොනවා වුණත් දැන් අපි අහලා මම දැකලා තියෙනවා මට හම්බෙලා තියෙන බොලිවියන් කාරයෝ මිනිස්සු කියනවා ඒ ෆ්ලැට් එකේ ඉඳන් මේ ෆ්ලැට් එකට වෙඩි තියා ගන්නවා. හරිද? එහෙම රටක් නෙමෙයි අපේ රට. අපේ රට බොහොම හොඳින් නීතිය ක්‍රියාත්මක වෙන රටක්. යම්කිසි ඔය මේ ආණ්ඩුව කාලේ තමයි ඔය තරම් මිනිමරන්න ගත්තේ. ඒ අරෙන්න එහෙම මේ කාලකන්ණි මිනිමරුවන්ගේ ලේතරුණු දේශයක් නෙමෙයි ලංකාව. එහෙම කාලවන් පහු කරලා තියෙනවා. ඒවා අපි නිමා කරලා තියෙනවා. මේ අන්තිම දශක දෙකේ ලංකාව විශාල සංවර්ධනයකට ගිහිලා තියෙනවා. ලංකාවේ යටිතල පහසුකම් විශාල විදිහට දියුණු වෙලා තියෙනවා. ඉතින් අර කලින් කිව්වා වගේ ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය කියන එක විශාලම හේතුවක් අපේ රට මේ වගේ හොඳ තැනක තියෙන. මේ කලාපයේ තියෙන අනිත් රටවල් වලට සාපේක්ෂව සෞඛ්‍ය දර්ශක වලින් ලංකාව ඉන්නේ ගොඩක් උඩ තැනක. ඒ කියන්නේ මාතෘ මරණුපාතේ, උපතේදී ආයු අපේක්ෂා වගේ විශාල නිර්ණායක ගොඩකින් ලංකාව ඉතාම ඉහළින් ඉන්නවා. ඒ වගේ තමයි අධ්‍යාපනය පැත්තෙනුත් ලංකාව කියන්නේ මේ කඩන් වැටිච්ච මෙලෝරහක් නැති සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තියෙන රටක් නෙමෙයි. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තාම දියුණු තාම ඉහළ මට්ටමින් තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කාර්යක්ෂමතාව ඉතාම ඉහළ සෞඛ්‍ය ක්ෂේත්‍රයක්. ඒකට අපිට අපේ රටේ නිදහස් අධ්‍යාපනයම බිහි කරපු වෛද්‍යවරු, හෙදියෝ ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල සේවයක් කරනවා. අපිට මතකයි කොවිඩ් අර්බුදයේ වෙලාවේ ලෝකෙ මේ දියුණුවයි සම්මත ගොඩක් රටවල් වල දියුණුවයි සම්මත ගොඩක් රටවල් වල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය කඩන් වැටෙද්දි හරිද? ලෙඩ්ඩු 10 ගාණක් මිනිස්සු 10 ගාණක් ඒ වසංගතයෙන් මැරෙද්දී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබුණු ගුණාත්මක ස්වභාවය සහ බලවත්කම නිසා අපේ රට බොහෝ දුරට අනිත් රටවලට සාපේක්ෂව ඒ කොවිඩ් අර්බුදයෙන් ඒ කොවිඩ් වසංගතයෙන් තාම හොඳින් ලංකාවේ ජනතාව ආරක්ෂා වුණා. ලංකාව ගැන මිනත් ලෝකේ රටවල් කතා කරත් එක්ක
ලංකාවගේ පොඩි ආර්ථිකයක් තියෙන රටක මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බලවත්කම ගැන ලෝකෙ අනෙකුත් රටවල් කතා කරන්න පවා පෙළඹුණා ඒ අවස්ථාවේ. මේ වගේ තැනකදී අපේ රටේ සෞඛ්‍ය සේවය, අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය, අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන තියෙන විශ්වසනීයත්වය බිඳ හෙළන මේ ඉන්දියානු බෙහෙත් මාෆියාව ඊටාම අවාසනාවන්ත විදිහට අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගිලගනිමින් පවතිනවා. අනුර කුමාරයි මෝදී ගහපු ගිවිසුම් හොර ගිවිසුම් මේ හංගගෙන ඉන්න අනුර කුමාරගේ කොට්ටේ ඇසේ හංගගෙන ඉන්න ගිවිසුම් වලට අනුව මෙන්න මේ සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධව අත්සන් කරපු ගිවිසුම් ප්‍රකාරව අද වෙද්දී ඉන්දියානු බාල බෙහෙත් ඒකාධිකාරයක් ලංකාව තුල ගොඩනගෙන තරමේ ව්‍යාපාරයක් අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා මේ ආණ්ඩුවේ මැදිහත්වීම මත. අපේ රටට බෙහෙත් ගේන සරලවකුත් අපේ රටට ආනයනය කරන බෙහෙත් වලට ඒ ජාත්‍යන්තර ප්‍රමිති විදිහට මෙච්චර කල් පිළිගත්තේ පළවෙනි එක තමයි බ්‍රිතාන්‍ය ප්‍රමිතිය එහෙම නැත්නම් BP කියන එක. ඊළඟට ඇමරිකන් ප්‍රමිතිය, ඒ කියන්නේ USP කියන එක. ඊළඟට යුරෝපානු ප්‍රමිතිය කියන්නේ PHUR කියන එක. ජාත්‍යන්තර ප්‍රමිතිය PH ඉන්ටර්නැෂනල් කියලා තමයි කියන්නේ. ඊට අමතරව ලංකාවට ඉන්දියානු ඖෂධත් ඉන්දියන් ප්‍රමිතිය ඒකත් ලංකාවට ඒ ඉන්දියානු ප්‍රමිතියේ බෙහෙතුත් මේ වෙනකල් ලංකාවට ගෙනලා තියෙනවා. අතර මේ ඉන්දියාවේ ජාත්‍යන්තර ප්‍රමිතියට ඒ හොඳ තත්ත්වයේ බෙහෙත් නිෂ්පාදනය කරන රටක් තමයි ඉන්දියාව කියන්නේ. ඒක කිසිම සැකයක් නැහැ. ඒ බ්‍රිතාන්‍ය ක්වොලිටි එකට බ්‍රිතාන්‍ය ප්‍රමිතීන්ට අනුව ඒ සමාන යන ආකාරයේ ඖෂධ වර්ග ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා. ලංකාවත් මීට කලින් මිලදී අරගෙන තියෙනවා. ප්‍රමිතීන් පරීක්ෂා කරන අපේ රටේ රජයේ සෞඛ්‍ය ශාස්ත්‍රය අදාළ ආයතන වලින් අනුමත කරපු ඖෂධ ඉන්දියානු බෙහෙත් ලංකාවට ගෙනලා තියෙනවා. දානි අම්බානි වගේ විශාල සමාගම් ඒ ඉන්දියානු බෙහෙත් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා තියවා ඉතාම හොඳ තත්ත්වයේ බෙහෙත් විදියට හදලා යුරෝපයට මැද පෙරදිගට වගේ රටවල් වලට ඉන්දියාව යවනවා. මම හිතන්නේ 120ක විතර ලෝක බෙහෙත් නිෂ්පාදනයේ කොටසක් ඉන්දියාවටත් තියෙනවා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාව ඊට අමතරව මේ ගෘහස්ත වශයෙන් මේ ගෙවල් වලත් බෙහෙත් හදනවා. හරිද? ඊට අමතරව සුළු කර්මාන්ත වශයෙන් මේ වගේ බෙහෙත් හදන කම්පැනිස් ඉන්දියාවේ ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ අර ලංකාවේ හඳුන් කූරු හදන, රතිඤ්ඤ හදන ෆැක්ටරි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ඉන්දියාවේ බෙහෙත් හදන ෆැක්ටරි ඕන තරම් තියෙනවා. ඉතින් අන්න ඒ ඖෂධවල තත්ත්වය සහ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒවා සත්තුන්ටවත් ගහන සුදුසු බෙහෙත් නෙමෙයි. සමහරක් ඒවා අසමත්, ඒවා කිසිම වැදගත්කමක් නැති බෙහෙත්. කිසිම රසායනාගාර පරීක්ෂණ වලට ලක් කරපු, තත්ත්ව පරීක්ෂා කරපු බෙහෙත් නෙවෙයි. අන්න ඒ වගේ ගුණාත්මක භාවයක් නැති, කිසිම ක්වොලිටියක් නැති බෙහෙත් ලංකාවට එන එක වළක්වන්න අපේ රටේ නීති සම්මත කරලා තිබුණා. ඒ ලංකාව තුල ඒ වගේ බෙහෙත් පරීක්ෂා කරලා තමයි ලංකාවට ගෙන අවසර ලබා දීලා තිබුණේ. ඉන්දියන් ඖෂධ ප්‍රමිති පොතක් විදිහට සමහරක් රටවල් 18ක් මම හිතන්නේ පිළි අරගෙන තියෙනවා. මම ඒක පොඩ්ඩක් කියන්නම් ඒ ලයිස්තුව. ඉන්දියා ඖෂධ සංග්‍රහය, ඉන්දියන් ෆාමකොපි IP පිළිගත් රටවල්. ඉන්දියා ඖෂධ සංග්‍රහය යනු ඉන්දියාවේ නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ඖෂධවල අනන්‍යතාවය, සංසුද්ධතාවය සහ ශක්තිය සඳහා වන ප්‍රමිතීන් නියම කරන නිල ප්‍රමිති පොතයි. මේ පිළිගත් රටවල් කිහිපයක් පහත දැක්වේ. ඉන්දියා ඖෂධ සංග්‍රහය රටවල් 18ක් විසින් ප්‍රමිති පොතක් ලෙස පිළිගෙන ඇත. මෙම පිළිගැනීම සාමාන්‍යයෙන් ඉන්දියා ඖෂධ නිෂ්පාදන සඳහා ද්විත්ව පරීක්ෂණ අවශ්‍යතා ඉවත් කිරීම සහ වෙළඳ පොළට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා පහසුකම් සපයයි. පහත දැක්වෙන්නේ IP හෙවත් ඉන්දියන් ෆාමකොපියා පිළිගත් බවට වාර්තා වෙති රටවල් කිහිපයකි. ඔන්නේ රටවල් ටික ඇෆ්ගනිස්තානය, ගානා, නේපාල්, මොරිසස්, සූරිනාම්, නිකරගුවාව, භූතානය, මොසැම්බික්, සොලොමන් දූපත්, නාවුරු, මලාවි, ගයනාව, ෆීජි, කියුබාව, මාලදිවයින, ට්‍රිනිඩාඩ් සහ ටොබැගෝ, බොට්ස්වානාව, ඊට පස්සේ මේ මෑතකදී ශ්‍රී ලංකාව. ඉතින් මේ වෙනකන් අපේ රටේ ප්‍රමිතින් විදිහට තිබුණේ බ්‍රිටිෂ් ෆාමකොපියා, ඊළඟට යුනයිටඩ් ස්ටේට්ස් ෆාමකොපියා, ඊළඟට යුරෝපියන් ෆාමකොපියා, ඊළඟට ඉන්ටර්නැෂනල් ෆාමකොපියා. ඉතින් ඊට අමතරව දැන් අපි මේ අලුත් ගිවිසුම එක්ක ශ්‍රී ලංකාව ඉන්දියන් ෆාමකොපියා වලට ගිහිල්ලා තිනවා. එතකොට අර කලින් කිව්වා වගේ මේ පරීක්ෂාවකින් තොරව මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේක. ඉන්දියානු නිෂ්පාදන සඳහා තියෙන ද්විත්ව පරීක්ෂණ අවශ්‍යතාවය ඉවත් කිරීම. කියන්නේ නැවත වතාවක් ලංකාවේදී පරීක්ෂා කරන්න නැතුව පරීක්ෂාවකින් තොරව ලංකාවේ වෙළඳපොළට එකතු වෙන එක. ඉතින් අතරම මේ අර කලින් කිව්වා වගේ මේ ගෘහස්ත වශයෙන් සුළු කර්මාන්ත වශයෙන් නිෂ්පාදනය කරන බෙහෙතුත් ලංකාවට ඇතුළු වීමේ අවදානමක් විශාල වශයෙන් තියෙනවා. ඒක දැන් වෙමින් පවතිනවා. ලොකුම ප්‍රශ්නේ මම දැන් විස්තර කරන්නම්. ඒ කියන්නේ මේ ආණ්ඩුව නියම කරනවා එක් ඖෂධ සඳහා පාලන මිලක්. ඔන්නක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මෙන්න මේ පාලන මිල නියම කරපුවාම අපි හිතමුකෝ මේ A කියන ඖෂධය. A කියන ඖෂධය ඒකේ බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ පෙත්තක් රුපියල් 75ක් වෙනවා. ඉන්දියානු ප්‍රමිතියේ පෙත්තක් අපි හිතමුකෝ රුපියල් 22යි කියලා. එතකොට මෙන්න මේ මිල පාලන මිලක් දැම්මට පස්සේ ඒ පෙත්තට අපි හිතමුකෝ A කියන පෙත්ත රුපියල් 25ක පාලන මිලකට නියම කරනවා. ඒ රුපියල් 75කට නියම කරන බෙහෙත් පෙත්ත ඊට පස්සේ ආයට මෙන්න මේ රුපියල් 25 වගේ අඩු මුදලකට
විකුණන්න බෑ. මොකද එයාලගේ නිෂ්පාදන වියදම්, ආයනන වියදම් සහ අනිකුත් දේවල් නිසා එයාලට අර මිලට විකුණන්න බෑ. එතකොට ඒ අය මේ වෙළඳ පොලෙන් ඉවත් වෙලා යනවා. අනිත් යුරෝපානු සහ ඇමරිකානු ප්‍රමිතිය ඖෂධ මෙන්න මේ ඉතාම අඩු මුදලකට දෙන්න බැරි නිසා ඒ අය අපේ රටේ වෙළඳ පොලෙන් ඉවත් වෙලා යනවා. රුපියල් 22කට තිබුණු පෙත්ත තව රුපියල් 3කුත් වැඩි කරලා රුපියල් 25ට විකුණනවා ඉන්දියන් බෙහෙත. එතකොට වෙන කිසිම ඖෂධ සමාගමක් ලංකාවේ නැහැ. ඒ ඖෂධ නැහැ. බ්‍රිතාන්‍ය ප්‍රමිතිය, ඇමරිකානු ප්‍රමිතිය, ජාත්‍යන්තර ප්‍රමිතිය බෙහෙත් ලංකාවේ නැහැ. තියෙන්නේ ඉන්දියානු ප්‍රමිතිය බෙහෙත් විතරයි. මොකද අර පාලන මිල දාපු නිසා ඒ පාලන මිලට විකුණන්න අනිත් සමාගම් වලට බෑ. ඒ තරඟකාරීත්වයට එන්න බෑ. මේක ඇතුලේ නිකම්ම ඉන්දියානු ඖෂධ වෙළඳ ඒකාධිකාරයක් හැදෙනවා. ඒක තමයි මේ ආණ්ඩුව මෝදිත් එක්ක හොර ගිවිසුම් ගහලා ඒවා හංගගෙන පාලන මිලක් නියම කිරීම වැනි දේවල් මෙන්න මේ ගිවිසුම් හරහා තමයි මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ. එතකොට ලංකාව තුළ ක්වොලිටියක් නැති බෙහෙත් තමයි ඉතුරු වෙන්නේ. කිසිම ක්වොලිටියක් නැති, කිසිම ගුණාත්මක භාගයක් නැති මිනිස්සු මරණ බෙහෙත් ටික තමයි ඉතුරු වෙන්නේ. දැන් ඔය මෙරි යනවා. ඒතර ඖෂධ 187ක් දෙවනි පරීක්ෂාවකින් තොරව, නැවත පරීක්ෂාවකින් තොරව ලංකාව තුළට, ඒ කියන්නේ ලංකාවේ පිළිගත් ආයතන වලින් පරීක්ෂාවකින් තොරව ලංකාවට ගේන්න මේ වෙද්දි සූදානම් කරලා තියෙනවා. මෙන්න මේ පාලන මිලක් නියම කිරීම හරහා ඉන්දියානු ඖෂධ පමණක් ලංකාවේ වෙළඳ පොලේ විකුණන ඒකාධිකාරයක් හදන තත්ත්වයක් මේ වෙද්දි මේ ආණ්ඩුව විසින් හදාගෙන යනවා. පැහැදිලිවම සෞඛ්‍ය ඇමතිවරයා, ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව දැනුවත්ව තමයි මෙන්න මේ දේවල් සියල්ල සිද්ධ වෙන්නේ. මේ පාලන මිලක් නියම කිරීම හරහා සිද්ධ වෙන්නේ. ක්වොලිටි බෙහෙතක් ලංකාවේ මිනිස්සුන්ට ගන්න බැරි තත්ත්වයක් එනවා. ඉන්දියානු දහජරාව තමයි ලංකාව මාකට් එකේ ඉතුරු වෙන්නේ. ලංකාවේ වෙළඳ පොලේ ඉතුරු වෙන්නේ මේ ඉන්දියානු දහජරාව විතරයි. නිකුත් ඉහළ ප්‍රමිතිය කිසිම ඖෂධයක් ලංකාවේ වෙළඳ පොලේ ඉතුරු වෙන්නේ නැහැ. ඉස්සරහට අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මෙහෙම ගියොත් සම්පූර්ණයෙන් කඩන් වැටෙනවා. අපේ රටේ සෞඛ්‍ය සේවය පිළිබඳ තියෙන විශ්වසනීයත්වය බිඳුවටම බහිනවා. අපේ රටේ වෛද්‍යවරු පිළිබඳව තියෙන විශ්වසනීයත්වය පල්ලෙහාට බහිනවා. මොකද මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරු පාමයට ඊට පස්සේ ඒ අය පවාක කියන්න සිද්ධ වෙනවා මේවට. ඒ අයත් ප්‍රශ්නයකට පැටලෙනවා. ඊට අමතරව ලංකාවේ ජනතාවට ගුණාත්මක බෙහෙත් වර්ග මිලදී ගන්න තියෙන හැකියාව එකෙන් අවහිර වෙනවා. වෙද්දිත් අපේ රටේ රෝහල් තුල ලෙඩ්ඩු මිය යනවා. මේ ඉන්දියන් බාල ඖෂධ එන්නත් කිරීම නිසා. ඊට අමතරව කිසිම ක්වොලිටියක් නැති ඖෂධ පාවිච්චි කරලා අපේ රටේ මිනිස්සු නිරපරාධයෙන් මැරෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව තවත් වැඩි වෙනවා. දරු පරම්පරාව පවා මේකට ගොදුරක් බවට පත් වෙනවා ඉස්සරහට. ඉතින් මෙන්න මේ පාලන මිල කියන එක අයින් කරන්න අනිවාර්යයෙන් මේ රජය මැදිහත් වෙන්න ඕනේ. රජය ඉතා ඉක්මනින් මේ පාලන මිල කියන එක අයින් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම හොඳ බෙහෙතක් ගන්න ලංකාවේ මිනිස්සුන්ට අවස්ථාවක් නැති වෙලා යනවා. ඉන්දියානු දහජරාව තමයි අපේ ලංකාවේ මිනිස්සුන්ට බොන්න වෙන්නේ. දැනට මේ ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහපු ගිවිසුම් වල මේ එකක් විතරයි. තව ඉස්සරහට ගොඩාක් එන්න දිනා මේ අය කොයි විදිහට අපේ රට පාවා දීලා තින්නේ කියලා විවිධ ශාස්ත්‍ර වලින්, සෞඛ්‍ය පැත්තෙන්, අධ්‍යාපනය පැත්තෙන්, වෙළඳාම පැත්තෙන්, සීලුම පැති වලින්, අපේ රටේ ආරක්ෂාව පැත්තෙන්, මේ සීලුම පැති, බලශක්තිය පැත්තෙන් මේ සීලුම අංශ වලින් ලංකාව පාවා දෙන ගිවිසුම් අස්සම් කරපු ගිවිසුමුත් අනිවාර්යයෙන්ම අනුර කුමාර කොට්ටයස ගහගෙන ඉන්න ඒ ගිවිසුම් ටික අනිවාර්යෙන් එළියට දාන්න කියලා අපි අනුර කුමාරලාට තදින්ම කියනවා. ඒ වගේම ඉන්දියානු ඖෂධ ඒකාධිකාරයක් හදන්න ලංකාවේ දාපු මේ පාලන මිල අනිවාර්යෙන් ඉවත් කරගන්න කියලා අපි රජයට බල කර සිටිනවා. ඉතින් බොහොම ස්තුතියි. නැවත වතාවක් හමුවෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ගොඩාක් ස්තුතියි. ජය වේවා. නැවත වතාවක් හමුවෙමු.